මූලික වශයෙන්ම ඇතිවන රෝග ලක්ෂණයක් තමයි මේ බඩපපුව දැවිල්ල කියන එක. ඊළඟට උදරයේ ඉහළ කෙරවලේ තද බව. එහෙම නැත්නම් වේදනාව. ඊළඟට උගුරට එම. ඇඹුල් රසට, තිත්ත රසට, දැවිල්ලට, උගුරට එම. නිතර පවතින මලබද්ධය. ඒ වගේම ආහාර ගැනීමෙන් පසු ඇතිවන බඩ පුරවා දැමීම. වමනය. එතකොට ලේ සමග වමනය ඇතිවීම. කෑම අරුචිය, කලන්තය මේ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. ඉතින් මෙම රෝගය මේ රෝග ලක්ෂණ පෙන්නුවාට මේක වෙනත් රෝගයක රෝග ලක්ෂණ වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් හෘද රෝගයකදීත් මේ අම්ල පිත්ත රෝගයකට ඇතිවන ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලැබලා ඒ පරීක්ෂණ වලට භාජන වීමෙන් අනතුරුව රෝගය හරියට නිර්ණය කරලා තමයි ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ. ඔබතුමා සඳහන් කළා වගේම මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා නම් අපි වෛද්‍යතුමනි බොහෝ දෙනා අපේ මේ වැඩසටහන නරඹනවා.